සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අදත් ඔයාලට රසම රස ලේසිම රෙසිපි එකක් අරන් ආවා. ජෙලි කස්ටර්ඩ් පුඩිමක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි අමුද්‍රව්‍ය 3ක් විතරයි යන්නේ. ඉතින් අපි බලමු මේ රසම රස පුඩිම කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ බෝල් එකක් අරගෙන එකට එකතු කරගන්නවා. මොත්තා එකේ එන ඇපල් ෆ්ලේවර් ජෙලි එක. මම මේක ග්‍රෑම් 100 පැකට් එක තමයි අරගත්තේ. ඔයාලට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේකෙන් ග්‍රෑම් 100ම එකතු කරගන්නේ නැහැ. ග්‍රෑම් 50ක් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට මේ එකතු කරගන්නේ උණු වතුර වලින් මිලිලීටර 250ක්. එකතු කරගෙන මේ ටික හොඳට මම කලවම් කරගන්නවා. ජෙලි එක උණු වතුර එකත් එක්ක කලවම් වෙනකම් මේ විදිහට කලවම් කරගන්න. ඔයාලට කැමති නම් ග්‍රෑම් 100ම එකතු කරගන්න පුළුවන්. ඔයාලා හදන ප්‍රමාණය අනුව ඒ විදිහට එකතු කරගන්න. මම පොඩි ප්‍රමාණයක් හදන නිසායි ග්‍රෑම් 50ක් එකතු කරගත්තේ. මේ විදිහට කලවම් වුණාට පස්සේ මම මේක පැත්තකින් තියාගන්නවා ටිකක් නිවෙනකල්. පැය භාගයක් විතර ගියාට පස්සේ මම මේ පුඩින් එක හදාගන්න වීදුරු ටික අරගෙන මේ විදිහට ඒකට මම එකතු කරගන්නවා. ජෙලි එකෙන් මේ විදිහට ටික ටික ගොඩක් මම එකතු කරගන්නේ නැහැ. සාමාන්‍ය මිලිලීටර 50ක් විතර වගේ තමයි මම එකතු කරගත්තේ. ඔයාලා මේ විදිහට ටික ටික එකතු කරගන්න. ඔයාලට දැන් මේක මේ විදිහට වුණා සෙට් වෙන්න තියන්න පුළුවන්. හැබැයි මම මේ පුඩින් එක තවත් ලස්සන වෙන්න ඕනේ නිසා මේ වගේ පීරිසියක් අරගෙන ඒකට කඩදාසි කොලයක් තියලා වීදුරු ටික ඇල කරලා තියා ගන්නවා. එතකොට ජෙලි එක ඒ විදිහට තමයි සෙට් වෙන්නේ. එතකොට ජෙලි එක ඇල වෙලා තමයි සෙට් වෙන්නේ. ඒ නිසා මම මේ විදිහට තියා ගන්නවා. ඔයාලත් ඒ විදිහට තියා ගන්නවා නම් මේ විදිහට කඩදාසි කොලයක් තියලා තියා ගන්න. දැන් මම මේක ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියා ගන්නවා සාමාන්‍ය කොටසේ පැය 2ක් විතර. ඒ අතරතුර මම වෙන බෝල් එකක් අරගෙන කස්ටර්ඩ් එක හදාගන්නයි මේ හදන්නේ. ඒ බෝල් එකට එකතු කරගන්නවා කස්ටර්ඩ් පවුඩර් ටිකක්. මම මොතා එකේ එන වැනිලා කස්ටර්ඩ් පවුඩර් එක තමයි අරගත්තේ. ඔයාලට මේකට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. මම ගත්තේ වැනිලා ෆ්ලේවර් එක. දැන් මම මේ විදිහට කස්ටර්ඩ් පවුඩර් තේ හැඳි 4ක් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේකට මම මේ එකතු කරන්නේ කිරි වලින් මිලිලීටර 50ක් විතර එකතු කරගෙන මේ කස්ටර්ඩ් එක අපි හොඳට දිය කරගන්න ඕනේ. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ඒ වගේම පිටිකිරි උනත් ගන්න පුළුවන්. පිටිකිරි ගන්නවා නම් ඔයාලා හදලා හොඳට නිවලා තියලා අරගන්න. රස්නි පිටින් එකතු කරන්න එපා. ඉතින් මේ විදිහට මම විනාඩියක් විතර අරගෙන හොඳට මේ ටික දිය කරගන්නවා. දිය කරගෙන මම මේක පැත්තකින් තියා ගන්නවා. දැන් මං පෑන් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා කිරි වලින් මිලිලීටර 400. ඔයාලට මේකට පිටි කිරි උනත් ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. පිටි කිරි ගන්නවා නම් මං කලින් කිව්වා වගේ හොඳට නිවලා අරගන්න. දැන් මං එකට එකතු කරගන්නවා අපි දිය කරගත්ත කස්ටර්ඩ් පවුඩර් ටික. මේ කස්ටර්ඩ් පවුඩර් දිය කරගත්ත භාජනයේ තව අඩියේ කස්ටර්ඩ් ටිකක් තිබ්බ හින්දා මං එකට ආයෙත් කී ටිකක් එකතු කරලා ඒ ටික දිය කරලා ආයෙපත් මේ භාජනයට එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක මේ විදිහට විනාඩියක් විතර කලවම් කරලා කස්ටර්ඩ් ටික කලවම් වෙනකම්ම ඒකට දැන් මම මේ එකතු කරන්නේ සීනි වලින් මේස හැඳි 3ක්. ඔයාලට මේකට කැමති ප්‍රමාණයක් සීනි එකතු කරගන්න පුළුවන්. ඔයාලා රස අනුවක එකතු කරගන්න සීනි. ඉතින් දැන් එකතු කරගෙන මම මේක ලිපේ තියා ගන්නවා. ලිපේ තියාගත්ත වෙලේ ඉඳන් මතක තියාගන්න එක දිගට මේක අපි හැඳි ගන්න ඕනේ. හැඳ අයින් කරගන්න හොඳ නැහැ. මේ විනාඩි 3ක් විතර ගියාට පස්සේ බලන්නකෝ කස්ටර්ඩ් එක හොඳට උක්කු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ තවත් විනාඩි 5ක් විතර ගියාට පස්සේ තවත් හොඳට කස්ටර්ඩ් එක උක්කු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳටම කස්ටර්ඩ් එක උක්කු වෙලා තියෙන්නේ. ඔයාලා මේ විදිහට හැන්ද අරගෙන හැන්දේ මැදින් ඉරක් අඳිනකොට ඒ ඉර එකට යාවෙන්නේ නැත්නම් මේකේ පදම හරි. ඒ වගේම තමයි අපේ ලිපේ තියෙනකොට මේකේ මැදින් බුබුලු එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක අපි ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඒ වෙලාවේ තමයි කස්ටර්ඩ් එක හොඳට සෙට් වෙලා තියෙන මැදින් බුබුලු එනකොට මේ විදිහට මම ටික වෙලාවක් හැඳ ගාලා මේක ලිපෙන් අයින් කරගන්නවා. මතක තියාගන්න ඔයාලා මේක ලිපේ තියාගන්නකොට මද ගින්දරේ තමයි ලිපේ තියාගන්න ඕනේ. මට ඒක වට කලින් කියන්න බැරි වුණා. ඉතින් මේ විදිහට මම මේක දැන් ලිපෙන් අයින් කරගන්නවා. අයින් කරලා ටිකක් නිවෙන්න තියලා මම මේක දැන් මේ අරගත්තේ
දැන් මම මේක වෙන භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන දැන් මම අරගන්නවා අපි ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියාගත්ත ජෙලි ටික. දැන් හොඳටම සෙට් වෙලා තියෙන්නේ බලන්නකෝ. මම අර තියාගත්ත විදිහටම හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ ටික මෙතනින් අයින් කරලා අපි අර හදාගත්ත කස්ටර්ඩ් එක මේකට එකතු කරගන්නවා. මතක තියාගන්න කස්ටර්ඩ් එක එකතු කරගන්න කලින් ඒක හොඳට නිවෙන්න තියාගන්න ඕනේ. හොඳටම නිවෙන්න ඕනේ. නිවුණට පස්සේ තමයි මම මේකට මේ එකතු කරන්නේ. මේ විදිහට මම කස්ටර්ඩ් එක ඒ ලේයර් එක උඩින් එකතු කරගන්නවා. වීදුරු තුනටම මම මේ විදිහට එකතු කරගන්නවා. අපි හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණයෙන් සාමාන්‍යයෙන් මේ වගේ වීදුරු 7ක් විතර හදාගන්න පුළුවන්. මං ඉතුරු වුණ කස්ටර්ඩ් ටික වෙනම පොඩිමක් හදාගත්තා. ඉතින් මම මේ විදිහට එකතු කරගෙන මේ ටික ආයෙ පාරක් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය දෙකක් විතර සෙට් වෙනකන් තියාගන්නවා. ඔන්න මේ තවත් පැය දෙකක් විතර ගියාට පස්සේ අපේ රසම රස කස්ටර්ඩ් ජෙලි පුඩින් එක ලෑස්ති. හරිම රසයි මේක. ඒ වගේම තමයි හරිම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා මට. ඔයාලයි ගෙදරට එන අමුත්තන්ට මේ විදිහට හදලා දීලා බලන්න. එයාලා ගොඩක් ආස වෙයි. ඉතින් ඔයාලට ආයෙත් මේ වගේම ලේසිම ලේසි රසම රස රෙසිපි එකක් අරගෙන ඉක්මනට මම ඔයාලව හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.